ඝන කැලෑවක බලවත් සිංහෙක් බියෙන් හා බලයෙන් සියලු සතුන් පාදනය කළා. සෑම දිනකම සිංහයා නිදහසේ දඩයම් කළා. වැඩිකල් නොගොස් බියටපත් සතුන් දිවි ගලවා ගැනීමට ක්‍රමයක් සොයා ගැනීමට එකතු වුණා. සෑම දිනකම එක සතෙකු බැගින් සිංහයාට බිලිදීමට සතුන් තීරණය කළා. ඊට හිලව්වට සිංහයා අනිත් සතුන්ට හානියක් නොකර සිටීමට එකඟ වුණා. එක් දිනක් කුඩා අහිංසක හාවයෙකුගේ වාරය පැමිණියා. නමුත් ඔහුට ඔවුන් සියල්ලන්ම බේරා ගැනීමට සැලැස්මක් තිබුණා. හාවා හිමින් ගමන් කර ඉතා වෙහෙසටපත් වූ බව මවා පාමින් සවස් වරුවේ සිංහයාගේ ගුහාවට ළඟා වුණා. තවත් සිංහයෙක් තමාට පහර දුන් බවත් කැලෑවේ නියම රජු තමන් බව පැවසූ බවත් හාවා සිංහයාට පැවසුවා. උඩඟුකමින් හා කෝපයෙන් ගර්ජනා කළ සිංහයා ඒ වංචනිකයාව වහාම තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටියා. අනිත් සිංහයා ඒ තුල ජීවත් වන බව පවසමින් හාවා සිංහයාව ගැඹුරු නිසල පොකුණක් ළඟට එක්කගෙන ගියා. තම ඡායාව දැක එය තම ප්‍රතිවාදියායේ වරදවා වටාගත් සිංහයා පොකුණට පැන්නා. ඔව් නැවත කිසි දිනක ආපසු ආවේ නැහැ. එදා සිට කැලෑවේ සතුන් සාමයෙන් ජීවත් වුණා. ඒ වගේම බුද්ධිමත් පුංචි හාවා හැම සතෙකුගේම වීරයා බවට පත් වුණා.